ගෑස් බිල, වතුර බිල. මම බලන්නම්. රතු නිවේදනයයි. වහාම විදුලි බිල ගෙවා නිම කරන්න. නැතිනම් විදුලිය විසන්ධි කරු ලැබේ. මට නම් මේ බිල් කෙරුවාව එපා වෙලා තියෙන්නේ. හම්බ කරන සේසතම මදි බිල් ගෙවන්න. කවුරුවත් ඉල්ලන්න ලෑස්ති වෙන්න එපා. මගේ ළඟ තියෙන්නේ දුෂිමයි. හොඳද? සල්ලි ඉතුරු වෙන්නේ කොහොමද මෙහෙම දේවල් වෙනකොට? මේ මොකක්ද ඕටි? මේ මං ගත්ත ලොතරැයියනේ. කොහොමද මට මේ ලොතරැයියේ සුපිරි තෑග්ග ඇදුනොත් එහෙම? මම මේ ප්‍රශ්න හැම එකකින්ම නිදහස්. ඔයා මොකද්ද කියන්න හදන්නේ? දැන් ලොතරැයිය දිනුම් අදින වෙලාව කියලාද? මං නම් හිතන්නේ මේවා අපිට දෙයි කියලා. අපිට කොහින්ද එහෙම වාසනාවක්? අදත් මේ සුපුරුදු පරිදි අරබෙන්නේ ඔබේ සීන සැබෑ කර දෙන ගත්තොත් දිනන්නෝ ලොතරැයි වැඩසටහනයි. අද සුපිරි ත්‍යාගය මිලියන 27යි. ඕවා හීන විතරයි. ඔක පොඩ්ඩක් මෙහාට දෙන්න. ලොතරැයියක් ඇදෙනවා කියන්නේ කොච්චර ලොකු දෙයක්ද? එහෙමනම් මේ කිසි ප්‍රශ්නයක් නෑනේ. ඔව් මෙන්න ජයග්‍රාහීගේ අංක. ඔය ටිකට් එක මේක දෙන්න ගාෆි. ජයග්‍රාහී අංක 7 9 4 5 බිංදුව 6. අවසාන ජයග්‍රාහී අංකය අංක 3. දන්නවද? ඒ කියපු අංක 10න් මේකේ තියෙනවා. ඒ කියන්නේ මිලියන 27 තෑග්ග අපිට. ඒක නෙමෙයි. ඔයගොල්ලෝ දන්නවද මේ වගේ දෙයක් වුණොත් එහෙම සාමාන්‍ය මිනිස්සෙක් හැසිරෙන්නේ කොහොමද කියලා? එයා පිස්සුවෙන් දඟලයි. ඉතින් මාත් සාමාන්‍ය මිනිහෙක්. අපි චෙට්ටමු යන්නේ. ඔව් ඔයාලා දැන් දිනුම් ඇදපු ටිකට් එකේ තියෙන අංක හැම එකක්ම මගේ එකේ තියෙනවා. සුපිරි තෑග්ග මගේ. එහෙමද? අහන්න සන්තෝසයි. හැබැයි අපි සත්‍යයන්ත නම් වහලා සඳුදා උදෙන්ම හම්බ වෙමු. එතකොට ඔයාගේ මිලියන 27 එවලෙම ගන්න පුළුවන්. හරිනේ? මං එන්නම්. යාළුවනේ අපි කොහොමද මේ සතුට සමරන්නේ? පීට්සාද? හරි. අපි ගිහලා වීටෝගේ පීට්සා ගමු. නෑ. මට දින ඊට වඩා හොඳ අදහසක්. මට ඇහුනේ වැරදියටද මන් දන්නේ නැහැ ජෝඩ් මහත්තයා. ඔයගලන්ට පිට්සා කීයක් ඕනද කියලා කියන්න. මම දෙන්නම්. 10 වෙනි වතාවට මං කියන්නේ වීටෝ මං ආවේ පීට්සා ගන්න නෙමෙයි. මං ආවේ වගේ කඩේම සල්ලි දීලා ගන්න. තේරුණාද? මම හීනේ දැකපු දෙයක් නේ මේක. මට ලොතරැයියක් ඇදුණා. මිලියන 27 සුපිරි තෑග්ග ඇදුනේ මට. දන්නවද? සමා වෙන්න. ඔයාට නේද ජෝන් කියලා කියන්නේ? මම වැඩ කරන්නේ පාට වාහිනියේ. ඔයාටද අද මිලියන 27 ලොතරැයි තෑග්ග ඇදුනේ? ඒ මං තමයි. වීටෝ ගාන කීයද කියන්න. මං ඒ වගේ දෙගුණයක් දෙන්න. ඉස්සෙල්ලා පිස්සා ටික හදලා දෙන්න පස්සේ කතා කරන්න බැරිය. ඇහුණා නේද? මෙයා තමයි අද දිනලා තියෙන්නේ. අපේ ටීම් එකට කියන්න. අපි මේ ගැන ලොකු නිවුස් එකක් කරමු. ඔන්න ඕඩි මං හෙටම යනවා ජීවිතයේ ගිය ලොකුම සාප්පු සවාරිය. මට හිතා ගන්න බෑ මේ මිලියන 27 කොහොමද වියදම් කරන්න කියලා. මිලියන 27ක් වියදම් කරන්නේ කොහොමද කියලා කාටරි ප්‍රශ්නයක් තියෙනවා නම් කෙලින්ම ඇවිල්ලා මාව හම්බුනා කියලා දෙන්නම්. අද අපි ඔබට හඳුන්වා දෙන්නේ සුපිරි ජයග්‍රාහකයෙක්. ඔහු තමයි ගන්නෝ දිනන්නෝ ලොතරැයිය ජයග්‍රහණය කළ ජෝන් මහතා. එයා මිලියන 27ක සුපිරි ත්‍යාගයක් දිනාගෙන ඉන්නේ. එයා දැන් කෝටිපතියෙක්. අද උදේ එයා වාහන 7ක් මිලදී ගත්තා. එක දවසකට එක ගාන පාවිච්චි කරන්න. සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා. සෙනසුරාදාට මම මේ බයික් එක වදිනවා. මේ තමයි එයා අලුතෙන් මිලදී ගත්ත බංගලාව. මේකේ කාමර 600ක් තියෙනවා. දවසින් දවස අලුත් කාමරයක ඉන්න පුළුවන්. මේ සුපිරි මන්දිරේදී ඔයාගේ සිත්ගත් මුදේ මොකක්ද කියලා දැනගන්න අපි කැමතියි. සිත් ගන්නම දෙයි ගාෆීල්. මේ සල්ලි කාර්යෝ කියන්නේ පුදුම හොඳ જાතියක් අප්පා. එන්න ගාෆීල්. අපි තව එක වතාවක් අපේ පරණ ගෙදරට ගිහිල්ලා එමු. මට ඒ පැත්තට යන්න බෑ. මට දැන් ඇවිදින්නත් බෑ. කවුරු හරි මට කන්ද කතා කරොත් මට හොඳටම තරහ යනවා. ඒ කන්ද නම් පුළුවන් ඉතින්. අපි යමු. එහෙට මගේ අලුත් තේල එනවා කියලා කිව්වා. මේ ගෙදරින් ගියයි කියලා මට නම් පාළු හිතෙන එකක් නෑ. මටත් එහෙමයි. ඔයාට කොහමද ඕඩි? ජෝන් මහත්තයා මට තමයි හැම්ඩන් කියන්නේ. මේ ඉන්න හොඳම ටේලර්. මාත් එක්ක කාටවත්ම බෑ ඇඳුම් අහන්න. හරි එහෙනම් මාව ලස්සන කරලා ගන්න.
ඕඩි බොරුවට දුක් වෙන්න එපා. අපිට හැමදාම එක තැන ඉන්න බෑනේ. ලොකු බංගලාවක හොඳට සැප විඳලා ඉන්න ඔයා කැමති නැද්ද ඕඩි? මොකද්ද මේ ජීවිතේ? අපිට ස්විමින් පූල් එකකුත් හම්බ වෙයි. ලොකු සල්ලිකාරයෝ වගේ එතකොට අපි දෙන්න කොහමද පූල් එකේ බහලා නානකොට ඈ? ඔයා හිතන්නේ මේකේ තමයි අපි ඉන්න ඕන එකම ගේ කියලා දෙහෙම හිතනවා නම් වැරදි. බලන්න මං ආශාවෙන් හිටපු පුතුව මට නැති වෙනවා. බලපු ටීවී ප්‍රෝග්‍රෑම් ටික මට මිස් වෙනවා. කොච්චර දේවල් ජීවිතේ පරිත්‍යාග කරන්න වෙනවද? දුක් වෙන්නේ අපි ඒ වෙනුවට අලුත් දේවල් ගොඩාක් ලැබෙනවා ඕඩි. නූලටම තියනව නේද ජෝන් මහත්තයා? හොඳයි. ඔයා මේකෙන් මට සූට් 50ක් විතර මහන්න. හරිනේ? පොඩ්ඩක් ඉන්න. ජෝන් මහත්තයා ඔයා මේ පරණ දුම් වලට මොකද කරන්නේ? ඌව විසික් කරලා දාන්න. ගේ ඉස්සරහා තියෙන කුරු බක්කියට ගිහින් දාන්න. හලෝ? කොහොමද මිස්ටර් බාකර්? කරදර කරාට සමහ වෙන්න ජෝන්. හැබැයි සඳ වෙනකොට මං ඔයාට බාර දුන්න වැඩේ ඉවරයක් කරලා ඕන. හරිනේ? මොකද්ද කිව්වේ? මං කිව්වේ මං අස් වෙනවා කියලා මිස්ටර් බාකර්. සමුද වෙනකොට මං පෝසත්. මට ලොතරැයි සුපිරිතයක් ගැදුණා. සඳුදා උදේ වෙනකොට මට ඒ ලොතරැයියෙන් සල්ලි ගන්න පුළුවන්. මගේ ලොතරැයි කොමගේ ලොතරැයි? මගේ පරණ කලිසමේ සාක්කුවේ එක තිබුණේ. මං ඒක විසි කරන්න කිව්වා නේද? ජෝන්! ජෝන්! ඔයාට අස් වෙන්න ඕනේ නෑ ජෝන්. ඊට කලින් මං අවස් කරනවා. තේරුණාද? නවත්තන්න! හැම දෙයක්ම විනාශ වෙන්න යන්නේ. ජෝන්ට කිසිම පාලනයක් නැහැ දැන්. මොකද මහ ලොකු පෝසටින්නේ. කුරු ටික ලොරියටම දැම්ම මහත්තයා. නවත්තන්න! නවත්තන්න! මට ඒ කුණු ලොරියට දාපු ඇඳු ටික ගන්න ඕන අපෝ. අයියෝ! නවත්තන්න! ඒව අමතක කළා දාන්න. ඒව වැඩක් නෑ පරණ විලාසිතා. ලොතරැයි ඒක අර කලිසම් සාක්කුවේ තියෙන්නේ. අපොයි. අපොයි. කොහොම හරි ගිහිල්ලා අල්ලගන්න ඕන. අයියෝ කකුලේ මැණික් ගාලා හැපුණම කනා පයින් ගැහුවා කිව්වලු අනේ. අනේ ඔයා කාට හරි කතා කරගෙනවද දුවන්නේ? මට අයිස්ක්‍රීම් එකක් කන්න ඕනේ මේ වෙලාවේ. අපි බරක්කුද? ඔයාලා දැන් ගෙන ආපු කුරු ටික මූදට දැම්මද? නෑ. අපි දැන් ඒවා මුහුදට දාන්නේ නෑ. මූදට දාන්නේ නැහැ. ඒක පරිසරයට හානි කරයිනේ. ඒ හින්දා අපි ඒවා පුච්චනවා. අර බලන්න. දැන් ගෙනත් දාපු කුණු වල දුම. දැක්කද? අපේ හැම හීනෙම පිච්චිලා යනවා. හීන පිච්චුනාට කමන්නේ. ලොතරැයි පිච්චුනානේ හරි. හැබැයි මට නම් දුක නෑ ගාෆිල්. මොකද ඔයා ඉන්නවා, ඕඩි ඉන්නවා, මේ ගේ තියෙනවා. අනික අපිට මේ ගේ අමතක කරලා දාලා ඉන්න පුළුවන්. එහෙම පුළුවන් නේ? ඔයා හරි. අර නරියත් මිදි තිත්තයි කිව්වලුනේ. මට බාකර් මහත්තයා ගාව රස්සාවක් තියෙනවනේ. අයියෝ මට රස්සාවක් නැති වුණා. මේ අපිට මොකද මේ වුනේ? අයියෝ. ඕඩි මේ විහිළු කරන වෙලාවද තේරෙන්නේ නැද්ද? මගේ කලිසම ඕඩි එක තියාගෙන. ඒ කියන්නේ අපි ආයෙත් පෝසත් වුණා. එහෙනම් දිනුම් ඇදිච්ච ටිකට් එක දෙන්නකො ජෝන් මහත්තයා. මිලියන 27ම ලොකු කොළ වලින් ඕන. පොඩි සල්ලි නම් දෙන්න එපා. මොකද අපිට අර වීටෝක 20 කඩේ ගන්න ඉපයි ඔක්කොටම කලින්. ජයග්‍රාහි අංක 7945.6 මේ මොකද? ඇයි මොකද? මොකක් හරි ප්‍රශ්නයක්ද? ඔයාගේ ටිකට් එකේ අවසාන අංකය 3 නෙවෙයිනේ. ඒකට
මොකද්ද පැල්ලමකට අංක වැහිලා? සුවඳ හැටියට පිට්සා සෝස් වගේ. මට සමා වෙන්න ජෝන් මහත්තයා. මේකට සුපිරි තෑග්ග දෙන්න බෑ. මේ අහන්න මං ගත්ත ටිකට් එකටයි සුපිරි තෑග්ග ඇදිලා තියෙන්නේ. ඔව් නෝනා. ඔයාගේ ටිකට් එකට තමයි මිලියන 27 සුපිරි තෑග්ග ඇදිලා තියෙන්නේ. අහන්නත් සතුටුයි. බාකර් මහත්තයට කතා කරලා මගේ රස්සාව ආපහු ඉල්ල ගන්න ඕනේ. එයාගෙන් සමාව ගත්තාම හරියයි. වඳින්ද දෙකට නැමිලා වඳලා ගන්න සමාව. බලන්න ඉතින් අපිට එක ඉලක්කමෙන් මිලියන 27ක්ම නැති වෙලා කියන්නේ. ඔයාලා දන්නවද සාමාන්‍ය මිනිස්සුන්ට මෙහෙම වුණොත් මොකද වෙන්නේ කියලා? ඒගොල්ලෝ අඬ අඬ වැළපෙනවා. මාත් ඉතින් සාමාන්‍ය මිනිහෙක් නේ. අයියෝ මගේ ලොතරැයි. අපිට වෙච්ච අපරාධයක් අයියෝ.